අද පන්සල පුරවාගෙන මහ පිරිසක් මෙහි ඇදෙනවා අම්මා මුත්ත කාලේ දැක නැති තොරණක් අද දකින්නවා සුමති මෙවරි මොකක්ද අර කරලා තියෙන අලුගත්තරු වැඩේ ඈ බලපිය අරක තොරණක්ද කියලා ඒක ලස්සනට තියෙන්නේ මිනිස්සු උනත් මොකුත් මල්ලි මේ නායක ආමතුරුන්ටයි මේ ගමේ දායක සභාවටයි මේ ලොකු අයටයි මේ ගමේ එක එක හරි වචනයක් හරි කියලා දුවොත් තමා මන් තෝගෙන බලාගන්න හරිද හරි ලොකු අය බය නැති ලස්සනට වැඩේ වෙලා තෝ ගහනවල තොරනේ උඩ කොටු ඈ හරිද පටන් ගන්නේ මොනවා හරි කියහම් මොකද්ද බං බලන්නේ කොට මොකුත් නැහැ ඒ මොකක් වගේද මට ඉස්නේ තනි කර ඉස්කම තමයි ඉස්කම සහ තනිකම එකේ තියෙන්නේ ඊයපම් පළවෙනි කොටුවෙන් පෙනෙන්නේ තනිකම සහ දුක්ගින්දර ටන් දෙවෙනි කොටුවෙන් පෙනෙන්නේ කවුද බං දෙවෙනි කොටුවේ ඉන්නේ හොයන්න බෑනේ නේ බර කියන්න බෑද කවුද යකෝ බලපන් යක්ෂ පෙනුම මේ ඇවිල්ලා ආලෝකයක් බලන්න සුපින් මොතනි අර දෙවෙනි කොටුවේ ඉන්න ඒ ආලෝක සිතුවම හරියට නිකන් පෙරේද හන්දියේ හම්බෙච්ච චන්දරය අයියා වගේ ඒ වගේ සිතුවම් කරලා තියෙනවා බය වෙන්න එපා බලන්න සුපින් මොතනි ඇඟිලි 999 කින් යදී සිටින අඟුලිමාල තවත් එක් ඇඟිල්ලක් පසුපසින් ඔහුගේ මංගල ඇඟිලි 10 සම්පූර්ණ කිරීම සඳහා ඒත් පසකින් බලන විට මට අඟුලිමාල පෙනෙන්නේ එහා ගමේ ධර්මගේ මූණමයි ඒ වගේම තාත්විකව ඔබ සිතුවම් කළා තියෙනවා සෝති මල්ලි ඔව් මයිද යෝ තමයි එන්නකෝ මේ වගේ පාවි මොනවද බං අර වෙන්නේ හතරෙනි කොට ඉන්නේ නාලාගිරි වෙන්න ඕනේ ඔව් නාලාගිරි ඉන්නේ බලපන් අර පස්වෙනි කොටුවට ආවම තනි ඇඬෙනවා දසම්මන් මලක් වගේ යංකඩයි අනේ කවුද බං පුතු මල්ලි අර විරුදු කියන එක අපේ ලොකම පුතා පවුල් පිටින් මාව කන්න ඇවිල්ලානේ දෙයියනේ අයිසකයි රටක් වටි කවුද මන්නම් හිතන්නේ මෝහිනී තමයි ඉන්නේ මේ වගේ තොරණකට මෝහිනී ආවේ කොහොමද හරිම මාණ්ඩවිකයි නේද වින්වත්නි බලන්නේ ඉන්න පෙදරේරු පිළිමයම වල තියෙන ආකාරය ගඩොල් කටයක් තියාගෙන වයිබ්‍රේට් වෙවි ඉන්නේ බලන්න ඇඟේ තියෙනවා සිමින්ති පාරවල් ඇවුනේ මේ කෙරවලේ කටුවේ ඉන්න පෙදරේරුවෙක් නෙමේ දේවදත්තලු ආලෝකයක් කිහිල්ල කනවා අර බලපංකෝ තුන්වෙනි කොටුවේ ඉන්න අඟුලිමාල මේ කහනවා වගේ පේන්නේ මට විතරද බලපන් අර මොකද කිව්වං එලා හතරවෙනි කොටුවේ ඉන්න නාලාගිරිට ගෝල් එකක් නෑ වෙන්න බෑ මේ මැද කොටුවේ ඉන්න මොහිනී පොඩි එකාට කිරි බොනවා වගේ පේනවා කෙරවලේ කොටුවේ එක්කිනා ගල බිමට වට ගත්තා මෙන්න ආයෙ හිටගත්තා මට පේන්නේ මගේ ඒ දෝෂයක් කිව්වා මම බැරම් පණ්ඩිතයා බාර ගන්න තුින්න ඕනේ මේ සංවිධායක මණ්ඩලයේ පවසා සිටිනවා දන්සලේ වැඩ කටයුතු සම්පූර්ණ වී ඇති බැවින් ආහාර ගැනීම සඳහා දන්සල දෙන ලෙස සියලු දෙනාටම දන්සල ගාවට එන්න කියලා ආරාධනා කරනවා. ඔව් බලන්න පින්වතුනි මේ කොටු ටිකේ කවුරුත් නැහැ. කොටු ටික හිතුනේ කොහොමද එකපාරටම දන්සල ගැන කියලා අම්මට සිරි යක්කු ටික ඔක්කොම දන්සලට ගිහින් දැන් තොරණ තනි වෙලා බලන්න පින්වතුනි තොරණට වෙච්ච දේ මල්ලි මේ මකුළු හරියන්නේ නැහැ.